ප්‍රශ්නයක් එනවා. ඒකටත් තන්ත්‍ර කුමාර අන්තිමට යන්න ඕන. විශ්වවිද්‍යාල ගැටලුවක් එනවා. ඒකටත් තන්ත්‍ර කුමාරය යන්න ඕන. අර පාම්බේගර හිමියන්ගේ ප්‍රශ්නයත් ඒකටත් තන්ත්‍ර කුමාරය යන්න ඕන. පාරේ බෝක්කු ටික කැඩලා ආරෙමින් ඒකටත් තන්ත්‍ර කුමාරය යන්න ඕන. ඒකට 159ක් බම්බු ගහන්නද බං? යහෝ ටී-ෂර්ට් එකක් ගාගෙන හන්දියට ඇවිල්ලා රාජසභාවට කතා කරලා මෙතන මොකක්ද උනේ මේක බැලලා වැඩ කරන්න ඕනේ. ඔක්කොම රෙද්ද අනුර කුමාරම කරන්න ඕනේද? ඔක්කොම අනුර කුමාරම කරන්න ඕනේද? යකෝ ඉස්සර ආර්ගය ආණ්ඩුව හොඳ හු නැති වුණත් අධ්‍යාපනය ඇමති ලලිත් අත්ලත් මුදලිය මහවැලිය ගාම්නිරිසාන නිවාස රායිදිකනේ මාර ප්‍රේමදාස මේම චරිතනේ බිහි වෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම වැඩ කරනවා. හරියෝ වැරදි මං කියන්නේ. මේක එකෙක්වත් නෑනේ බං. එයා කණ්ඩායමක් ඉස්සරහා ඉන්නවා. මේක ඉස්සරහා මෙයාම දැම්මට පස්සේ මේක හරියන්නේ නැහැ. එයාමද කරන්න ඕන ඔක්කොම. හරි ජනතාව හරි ඡන්දයක් දුන්න තමයි. එතකොට 159 මේ ඉන්න කට්ටිය ටයි කෝට් ගහගෙන ඕක ඇතුලේ වාඩිලා හිටියට වැඩක් නැහැ මං කෙලින් කතා කරන්නේ. දැන් හොඳම උදාහරණය. මේවත් දැන් කියලා ඉවර කරන්න ඕනේ. මොකද දන්නව මේ වැඩි කල් යන්න ඕනේ. දැන් මම දැක්ක ආරක්ෂක නියෝජ්‍ය ආනන්ද කවුද? විජේපාල. දිගින් දිගට මේ ගම් වතුර නිසා අනුර කුමාර සහෝදරයට අපහාස කරන ජරා විදියට YouTubeර්ස්ලා මේවා කරන මේවා නීති මගින් ක්‍රියාත්මක කරනවා කියලා දැම්මා. ඔව් සුනිල් වටකලත් කියනවා ඒක. දැන් කියන්නේ ඔයා පිළිගන්නවනේ. මේ මම යන්තම් දැක්කා. මොනේ මන් නේද? හරි. ජනාධිපතිතුමාට එහෙම කියන්නේ හරි නෑනේ මෙහෙම. එතකොට මහින කියලා කටන් ගත්තේ කවුද? දැන් දෙම්මම දැන් කතා කරන්නේ. මට මහින්ද රාජපක්ෂ මොකක්වත් මතක නැහැ. එතන මයින කියලා හැදුවා. එතකොට මහින්දගේ ඉතරේ දුන්නේ නැද්ද? දැන් අනුරගේ හිත විතරද දෙන්නේ. හරි? කපුට කියලා ගැව්වා. එතකොට දැන් නාමයට ගන්න මොකද? නාමලේ. ඒකොල්ල ගන්නවා. එතකොට හිතෙන්න ඕනේ මටත් මේක එනවා. ගම් අරේට සුනාමිය ආවන අපිට ගම් වතුර එනවා කියලා හිතන්න ඕනේ. මම කියන්නේ මේක බුදුදහමින් මම කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේක කිව්වොත් වටත් එනවා. බඩු ඇවිල්ලා තින්නේ. එතකොට පුතානෝ සජිත්ට ගැව්වා. මේව ඔය දානව නෙමෙයි. දානවා. පුතානෝ කී ගැව්වා. මෙතනද අනුරට ගන්න හොඳනේ. අරක ඔය පුතානෝ කියන්නේ කියලා පාර්ලිමේන්තුවල ගැව්වා. එතකොට ඒගොල්ලෝ ඉස්සෙල් එක නවත්තන්න ඕනේ. ඒකේ මට තියෙන තර්කය අර ඔක්කොටම මයින්යි අරවයි මෙමයි පුතානෝයි ඔක්කොම කියන්නේ හොඳයි. අනුරවදරට බය නෝට නැහැ. එහෙම වෙන්න බෑනේ. ඒකත් මුංචිලා වේටි කියලා මේ දෙන්න ඕනේ.